ආයුබෝවන් අපි නෙමේ මම අද ඉන්න සයිලන්ට් හවුස් එකේ ලොකේෂන් එක පේනවා ඇති. ඉතින් ඒ ෆැන්ටසි එක හැදුනේ මෙතන. ඒක පිස්සුවක් රෑනිදි මරාගෙන මේ කැලෑවල් වල දුව සෑහෙන කට්ටක් කෑවා. ඒ ෆැන්ටසි එකට පණ දෙන්න සයිලන්ට් හවුස් එකේ එළිය තියෙන කැලේ තමයි මේ තියෙන්නේ. ඔයාලට මතක ඇති මේ ලොකේෂන්ස් ටික. සයිලන්ට් හවුස් එකෙන් එළියට ගියාම තියෙන කැලේ ලොකේෂන් එක තමයි මේ තියෙන්නේ. අද ඉර බැහැගෙන යනවා ලාවට පේනවා අර සොම්බීස්ලා දවල්ට ඇවිදගෙන එන සීන් එක පවා ෂූට් කරේ මේ ටයිම් එකේ තමයි. ඉතින් ඔයාලට පේන ඇති මේ තියෙන්නේ view එක සයිලන්ට් හවුස් එකෙන් පිට. මෙතනින් පස්සේ තියෙන සයිලන්ට් හවුස් එක. මේක අවුරුද්දක් පුරාවටම මට අද මම තනියම ඉන්න මෙතන සංගීතලත් ඉසරලා කවුරුත් නැහැ. අවුරුද්දක් පුරාවට ඒ ෆැන්ටසි එක හදන්න අපිට මෙතන ගොඩක් මතක ඉතුරු වුණා. ඒ ෆැන්ටසි එකත් එක්ක මතක ගොඩක් ඉතුරු වුණා. ඉතින් මේ තියෙන්නේ ඒ පිස්සු ලොකේෂන් එක කැලයක් මැද්දේ තියෙන අතහැරලා දාපු ගෙදරක්. එතකොට මේ ගෙදර ඇතුලේ තමයි ඩොක්ටර් සංගීතා මැලෝරි පරීක්ෂණ කරන්න පටන් ගන්නෙ. මේක කලින් හන්ටර්ස්ලා හිටපු තැනක් විදියට තමයි ස්ක්‍රිප්ට් එකේ අපි පෙන්නලා දීලා තියෙන්නේ. මේ තියෙන සයිලන්ට් හවුස් එක දුවන් ඇවිල්ලා දොර කඩම් මම ඉස්සෙල්ලාම ඇතුළට යන්නේ මෙතනින්. D2 එකේ තවත් මෙමරබල් ලොකේෂන් එකක ඉන්නේ ගෙස් කරන්න බලන්න මෙතන කොතනද කියලා මේ. ඔයාලට මතක ඇති කන්ස්ට්‍රක්ෂන් සයිට් එක ප්‍රොෆෙසර් ස්ටිලන්ස්කිගේ පරීක්ෂණ සිද්ධ කරපු ඒරියා එක. අද වෙද්දී එතන එක වාහනයක්වත් නැහැ. අර තියෙන්නේ කැනීම කරන්න ගත්ත ෂොට් එකේ ලොකේෂන් එක. ඔයාලට මතක ඇති අන්න අර හරිය එහෙම ගාච්ලා හිටියා. අපි යන් කකුන් එක තිබ්බ පැත්තට පොඩ්ඩක් බලන්න. මේ පට්ටම ආතල් ලොකේෂන් එකක්. එතනින් පිටිපස්සෙත් ඇත්තටම මෙතන ලොකු කන්දක් තියෙන්නේ. කන්දෙන් අර යායටම පිටිපස්ස පේනවා. මම ඔයාලට පෙන්නන්න. ඔයාලට පේනවද අර දුර? අතරින් එහා පැත්තට කඳු යායක් පේනවා. අපි දැන් පොඩ්ඩ ළඟා වෙන්නේ කකුන් එක තිබ්බ ඒරියා එකට. කවිදු මැරුණු ලොකේෂන් එකට. මේ තියෙන්නේ ලෙජෙන්ඩරි ලොකේෂන් එක. කකුන් එක අන්න අතන තිබ්බේ. එතකොට කවිදුවා මැරුණේ මෙන්න මේ හරිය. ඔයාලට මේ පේන ඇති තාම බ්ලඩ් තියෙනවා. තාම බිම බ්ලඩ් තියෙනවා. මොකද ළඟදීනේ ෂූට් කරේ. ඊට පස්සේ වැස්සට ඒවා තාම ගිහිල්ලා නැහැ හරියට. මෙතන තියෙනවා මේ කට්ටියගේ කතාවල් ෆයිනල් ඇත්ත එළිවුණ හැම දෙයක්ම කතා වුණේ මෙන්න මේ ගල උඩ ප්‍රොෆෙසර් ස්ටිලන්ස්කි එක්ක. ඉතින් මෙතන තමයි කකුන් එක තිබ්බේ. ඔයාලට රතු පාටට ඉරත් පේන නැති. ඉර බැහැගෙන යන්නේ. මේ තමයි ලොකේෂන්ස් ටික. ඉතින් අපි ආයෙත් සයිලන්ට් හවුස් එකට. සයිලන්ට් හවුස් එකේ ඔයාලා හැම වෙලේම දකින්න ලොකේෂන් එක. මම ඉස්සෙල්ලාම ඇවිල්ලා හැංගුණේ පුංචි රූම් එක ස්ක්‍රිප්ට් එකේ හැටියට. එතකොට සම්බීස් අත දාපුවා මේ වගේ තාම තියෙනවා. ඒකේ මේ අර අපි හදන්න ගත්ත මේකප් වල කෑලි. අපි හදපු මේකප් වල කෑලි තාම මේ ඒ දොරවල් වල මේ වගේ අස්සේම තියෙනවා මේ. සෑහෙන්න පාළුයි ක්‍රිව් එකේ කට්ටිය නැතුව. වෙනදට මේකේ පුදුම සද්දයක් තියෙන්නේ. කට්ටිය කෑ ගහනවා, විහිළු කරනවා. මෙතන අපි TikTok එකකුත් කරලා තියෙනවා. ඉතින් ඔන්න සයිලන්ට් හවුස් එක. මෙතනින් දොර ඇරපුවාම කෙලින්ම තියෙන්නේ අර අපි හැමෝම ආදරය කරන view එක. ඒක පිස්සුවක්. එතකොට මේ තියෙන්නේ චක්‍ර විචුවල් එකේ මාක් එක. ඒක තාම මැකිලා නැහැ. මෙතනින් එළියට ගියාම usual view එක. ඔයාලා ගොඩාක් ආදරය කරපු ඒ ෆැන්ටසි එකේ view එක තමයි මේ තියෙන්නේ. Project D2. ෆිල්ම් එක හදපු මටත් සෑහෙන්න පාළුයි දුකයි අද මෙතෙන්ට ආපුවාම. අපිට සෑහෙන මෙමරිස් ගොඩක් මේක ඇතුලේ තිබ්බා. මේ ෆැන්ටසි එක හදන්න සෑහෙන්න මහන්සි වුණා. ගොඩක් අය මහන්සි වුණා. රෑ නිදි මරාගෙන කොටිමිකුව සමහරක් සොම්බීස්ලා මෙන්න මේකේ නිදාගෙනත් හිටියා. රෑ නිදි මහන්සියට රෑ නිදි මරලා. අද ඩොක්ටර් මැලෝරි නෑ, තිසරලා නෑ, ලුසිෆලා නෑ, අනන්‍යලා නෑ. කොටිම්ම කිව්වොත් සොම්බීස්ලාත් නෑ. අද මං විතරයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ පිස්සු ෆැන්ටසි එකේ ලොකේෂන් එක. ඒ වගේ ලස්සන ෆැන්ටසි එකකින් අපි හැමෝම ආයෙත් සෙට් වෙමු. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.